තං සුනාත අවබෝධ කරගන්නා අදහසින් ධර්මය ශ්‍රවණය කරන්න. කුම්භෝපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යෝදේතමාරං පඤ්ඤායුදේන ජිතංචරක්ඛේ අනිවේසනෝසියා. කුම්භූපමං ආදී මේ ධර්මදේශනාව ශාස්තෘන් වහන්සේ සවැත් නුවර වාසය කරන කාලයේහි පටන්ගත් විදර්ශනා භාවනානුයෝගී භික්ෂූන් උදෙසා දේශනා කළසේක. සවැත් නුවර 500ක් පමණ භික්ෂූහු බුදුන් හමුවෙහි රහත්වීම දක්වා කමටහන් ඉගෙනගෙන මහණදම් පුරම්හයි යොදුන් 100ක මග ගෙවා එක් බොහෝ මිනිසුන් වෙසෙන ගමකට පැමිණියාහුය. මිනිස්සු උන්වහන්සේලා දැක පැන වූ ආසනවල වඩා හිඳුවා ප්‍රනීත කැඳබත් ආදිය වළඳවා ස්වාමීන් වහන්සේලා කොහි වඩිනාසේක්දැයි ඇසූහ. පහසු තැනකට යයි කී කල්හි ස්වාමීනි මේ තෙමස මෙහිම වැඩ සිටිනු මැනවි. අපිත් ඔබ වහන්සේලා ළඟ තිසරණේ පිහිටා සිල් රකින්නෙමුයි ඉල්ලා සිටියහ. මිනිස්සු උන්වහන්සේලා ආරාධනයේ ඉවසූ බව දැන ස්වාමීනි මේ ළඟම එක් කැලෑවක් ඇත. එහි වසනු මැනවී කියා පිටත් කළහ. භික්ෂූහු ඒ කැලෑවට ගියහ. ඒ කැලෑවට අධිගෘහිත දේවතාවෝ සිල්වත් ආර්යයෝ මේ කැලෑවට ආහ. ආර්යයන් මෙහි වසන කල දූදරුවන් සමග අපි මේ ගස්වල නැගී සිටීම අයුතුයයි බිමට බැස මෙසේ සිතූහ. මේ ආර්යයෝ මෙතන අද එක් රැයක් සිට ඒකාන්තයෙන් හෙටම ආපසු යන්නාහුය. භික්ෂූහුද දෙවනි දිනයේ ඇතුළු ගමට පිණුසිඟා ගොස් නැවත ඒ වනයටම ආවාහුය. දේවතාවෝ හෙට දිනයටද කවුරුන් හෝ නිමන්ත්‍රණය කරන්නට ඇත. එහෙයි නැවත ආවාහුය. අද යෑමක් නැත. හෙට යනු ඇතැයි සිතූහ. මේ ආකාරයෙන් අඩමසක් පමණ බිමට බැස සිටියාහුය. ඉන්පසු දේවතාවෝ පින්වතුන් වහන්සේලා මේ 3 මාසය මෙහිම වසතී සිතන්නෙමු. උන්වහන්සේලා මෙහි වසන කල අපි ගස් උඩ නැග සිටීමද නුසුදුසුය. දූදරුවන් සමග තෙමසක් බිම සිටීමද දුක්ඛදායකය. කුමක් හෝ කොට මේ භික්ෂූන් මෙතනින් පලවා හැරිය යුතුයි සිතූහ. පසුව ඒ රාත්‍රී ස්ථාන දිවා ස්ථානවල මෙන්ම සක්මන් කරන මලු කෙලවරත් සිඳී වෙන්වී ගිය හිස් ඇති කබන්ද රූප දැක්වීමටත් අමනුෂ්‍ය ශබ්ද ඇසවීමටත් පටන් ගත්හ. භික්ෂූන්ට කිපීත, කිඹුහුන් යෑම, කාස, කැස්ස ආදී රෝග ඇතිවිය. ඔවුනොවුන්ට ඇවැත්නි ඔබට මොන රෝගයදැයි අසා මට කිඹුහුන් යෑමේ රෝගය, මට කැස්ස ආදියයයි කියා මම අද සක්මන් කෙලවර හිසසුන් කබන්ද රූපයක් දිටිමි. මම දවල් ගත කරන තැන අමනුෂ්‍ය ශබ්දයක් ඇසීමි. මෙතැන අත්හැරිය යුතු තැනකි. අපට මෙතැන විසීම අපහසුයි. බුදුන් හමුවට යමුයි ඒ භික්ෂූහු එතැනින් නික්ම ක්‍රමයෙන් ගොස් බුදුන් හමුවට පැමිණ වැඳ එකත් පසක හිඳගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගෙන් මහණෙනි, ඇයි ඒ ස්ථානයෙහි විසීම අපහසුද? එසේ ස්වාමීනි, එහි වසන අපට මෙබඳු භයානක අරමුණු හමුවේ. එබඳු අපහසුතා නිසා ඒ ස්ථානය හැරදැමිය යුතු තැනක් යයි එය හැරදමා ඔබ වහන්සේ හමුවට ආවේමූ යයි කීහ. මහණෙනි, නුඹලා ඒ ස්ථානයටම යාම වටී. ස්වාමීනි, එහි යන්ට අපට නොහැකි. මහණෙනි, ඔබ එහි ගියේ ආයුධ රැගෙන නොවේ. දැන් ආයුධත් රැගෙන යන්න. ස්වාමීනි, මොන ආයුධද? ශාස්ත්‍රූන් වහන්සේ, මමම නුඹලාට ආයුධ දෙන්නෙමි. මා දෙන ආයුධය රැගෙන යන්නේ යයි වදාරා කරණීය මෙත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූචූච සුවචෝ චස්ස මුදු අනතිමානී ආදී සියලු මෙත්ත සූත්‍රය කියා මහණෙනි, මෙය නුඹලා විහාරයෙන් පිටත ඇති වනලැහැබේ සිට සජ්ජායනා කරමින් ඇතුල් විහාරයට පිවිසෙව් යයි පිටත් කළහ. ඔව්හු බුදුන් වැඳ නික්මී පිළිවෙලින් එතනට පැමිණ විහාරයෙන් පිටත සිට එකතුව සජ්ජායනා කරමින්ම වනසණ්ඩයට පිවිසියාහුය. මුළු
වනසණ්ඩයෙහි සිටි දේවතාවෝ මෛත්‍රී සිත් ඇතිව භික්ෂූන්ට පෙරගමන් කොට පාසිවුරු පිළිගැනීම විචාලහ. සිරුරු මිරිකීමට ඇසූහ. ඒ භික්ෂූන්ගේ ආරක්ෂා සංවිධානය සැලසූහ. තෙල්හි දමා බැද්ද වූවුන් මෙන් ඒ තැන නොසැලී සිටියාහුය. කිසි තැනක අමනුෂ්‍ය හඬක් නොවිය. ඒ භික්ෂූන්ගේ සිත් එකඟ විය. ඔවුහු රාත්‍රී ස්ථාන දිවා ස්ථානවල සිට විපස්සනාවට සිත යොමුකොට ශරීරයේ ෂයවීම වෙනසීම ගැන භාවනාව වඩා මේ ආත්මභාවය නම් බිඳෙන සුළු අර්ථයෙන් අස්ථාවර අර්ථයෙන් කුඹල් භාජනයක් හා සමානයයි විදර්ශනා වැඩුවාහුය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගඳකිලියෙහි වැඩ සිටගෙනම ඔවුන් විදර්ශනාවට වැඩුණු බව දැනවදාරා ඒ භික්ෂූන් අමතා මහණෙනි එසේමයි මේ ආත්මභාවය නම් බිඳෙන අරුතින් ස්ථාවර නොවන තේරුමෙන් කුඹල් බඳුනක් හා සමානයයි ආලෝකයක් විහිදුවා යොදුන් 100ක් දුර සිටියත් අභිමුඛයෙහි සිටින්නාක් මෙන් සවනක් රැස් විහිදුවා තමන්ගේ රූපේ නොපෙනෙනසේ සලස්වා මේ ගාථාව වදාළසේක. කලයකට සිරුරත් සිත නුවරකට සමකොට මේ උපමා සිහිකොට පංචායුධය අරගෙන මරසෙන් පරදවා යුද්ධෙන් අත්පත් කළ ජය රැකිය යුතු තිරකොට එයයි විදසුන් වඩන අරමුණ. එහි කුම්භූපමං යනු අබල දුබල යන අරුතින් දිගුකල් නොපවතින තාවකාලිකාර්ථයෙන් මේ කෙස් සමූහ සංඛ්‍යාතකය කුම්භූපමං කුලල් බඳුනකට සමානයයි දැන නගර රූපමං යනු නගරයක් නම් පිටතින් ස්ථීර වේ. ගැඹුරු ඇලවලින්ද ප්‍රාකාරවලින්ද වටකිරීමෙන්ද දොරටු හා මුරගෙවල්වලින්ද ඇතුළත මැනවින් තැනූ සතරමන් සන්ධි සිය ගණනින් යුක්ත ඇතුළත වෙළඳසැල් ආදියෙන් යුක්තය. එය පැහැරගන්නෙමු යයි පිටතින් සොරු ඇවුත් පිවිසිය නොහැකිව පර්වතයක හැපුණාක් මෙන් ආපසු යති. එසේ නුවණැති කුලපුත්‍රයා තමන්ගේ විදර්ශනා සිත ස්ථීර නගරයක්සේ තබාගෙන නගරයෙහි එකතුව සිට මුවහත් කළ ආදී නානා ප්‍රකාර ආයුධවලින් සොරමුල පලවා හරින්නාක් මෙන් විදර්ශනාමය ආර්ය මාර්ගයේ නැමැති ප්‍රඥා ආයුධයෙන් ඒ මාර්ගවලින් නැසිය යුතු ක්ලේශමාරයන් විනාශ කොට ඒ කෙලෙස් මරුන් සමග යුද්ධ කරව්. පහර දෙව් යන අර්ථයයි. ජීතංච රක්කේ යනු දිනන ලද උපදවා ගන්නා ලද තරුණ විදර්ශනාව ආවා සප්පාය උතු සප්පාය භෝජන සප්පාය පුග්ගල සප්පාය ධම්ම සවන සප්පාය ආදිය සේවනය නොකර අතරින් පතර සමාපත්තියට සමවැදී එයින් නැගිට පිරිසිදු සිතින් සංස්කාරයන් ගැන මෙනෙහි කරමින් රැකගත යුතුය. අනිවේශනෝසියා යනු ආලය නොකිරීමයි. යම් විදියකින් යෝධයෝ යුද පිටියෙහි බලකොටු බැඳගෙන හතුරන් සමග යුද්ධ කරමින් බඩගිනි හෝ පිපාසය ඇතිව යුද ඇඳුම් බුරුල් වූ හෝ ආයුධ තමන් අතින් ගිලිහී වැටුණු විට බලකොටුවට පැමිණ විශ්‍රාමගෙන කාබී යුද ඇඳුම් ලාගෙන ආයුධ අතටගෙන නැවත ගොස් යුද්ධ කොට විරුද්ධ සේනා මැඩලයිද නොදිනූ දේ දිනා දිනූ කොටස රැකගනීද එමෙනි. ඔහුම බලකොටුවෙහි විශ්‍රාමගෙන ඒ ගැන ප්‍රීතියෙන් නැවතී සිටියහොත් ස්වකීය රාජ්‍යය පරහස්තගත කරන්නේය. එලෙසින්ම අලුතෙන් විදර්ශනා ඵලය ලැබූ භික්ෂුව නැවත නැවතත් සමාපත්තියට සමවැද එයින් නැගිට සුද්ධ සිතින් සංස්කාරයන් ගැන මෙනෙහි කරමින් සිටියොත් ඔහුට එය රැකගැනීමට පුළුවන් වේ. ඉන් ඉදිරියටත් ආර්ය මාර්ගය ලබා ගැනීමෙන් කෙලෙස් මරුන් දිනයි. යම් සුද්ධ සිතින් සංස්කාරයන් සිහිකිරීමට උත්සූක නොවුනොත් ඉන් ඉදිරියෙහි ඇති මාර්ගඵල ලබා ගැනීමට අපොහොසත් වෙයි. ඒ නිසා රැකිය යුතු දේ රැකගනිමින් නොනැවතිය යුතුය. සමාපත්තිය නිවේශනයක් කර නොගෙන එහි නැවතීම නොකළ යුතුය. ආලය නොකළ යුතුය යන අර්ථයයි. ඒ නිසා ඔබ හැම එසේ කළ යුතුයයි දේශනා කළ සේක.
දේශනාව අවසානයේ 500ක් පමණ භික්ෂූහු ඒහුන් තැන්වලම ප්‍රතිසම්බිදා සහිත රහත් බවට පැමිණ බුදුරජුන්ගේ රන්වන් සිරුර වර්ණනා කරමින් ස්තුති කරමින් වන්දනා කරමින් ඉවත්ව ගියහ.